අද උත්තර දෙන්න යන්නේ මගෙන් ගොඩාක් අපේ බ්‍රවුන් ගර්ල්ස්ලා අහන ප්‍රශ්නයකට උත්තරයක්. ඉතින් ගොඩක් වෙලාට මගෙන් අහන ප්‍රශ්නයක් තමයි අපේ ලංකාවේ තලලු ස්කින් එකක්, ඒ කියන්නේ tan ස්කින් එකක් තියෙන ගර්ල්ස්ලාට පාවිච්චි කරන්න පුළුවන් ලිප්ස්ටික් ෂේඩ්ස් මොනවද කියලා one by one සර්ච් කරලා පෙන්නනවා. මෙතන local වගේම international brands උත් තියෙනවා. So we will start with the local brands. මුලින්ම පහුගිය කාලේ ගොඩාක් viral ගියපු හැමෝම ආසාවෙන් try කරපු CCUKK lip cream එකේ shades දෙකක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ මොකා කියන ෂේඩ් එක. අනිත් එක ඊළඟට පෙන්නන්නම්. මෙන්න මේ මොකා කියන ෂේඩ් එක. මේක ටිකක් brownish orangish වගේ ෂේඩ් එකක්. මෙන්න මේක තමයි ෂේඩ් එක. So this is the mocha shade. මේක හරිම ලස්සනට කම්ප්ලිමන්ට් කරන ගොඩාක් ස්කින් ටෝන්ස් වලට ගොඩාක් ඩාර්ක් කනෙක්ට් උනා. ඊළඟට තමයි coffee. mocha එකට වඩා ටිකක් ඩාර්ක් ෂේඩ් එකක්. මේ තමයි කොෆී කියන ෂේඩ් එක. මම වියානා කියන ෂේඩ්ස් තුනක් සිලෙක්ට් කරගත්තා. පළවෙනි එක මෙන්න මේ මැට් රේන්ජ් එකේ In02 Coffee Toffee කියන එක. මේක ඇත්තටම මම හිතනවා ගොඩක් බ්‍රවුන් ස්කින් ටෝන්ස් වලට ගැලපෙනවා කියලා. මේක ඩාර්ක් ස්කින් ටෝන් එකකට උනත් ගැලපෙන හරිම ලස්සන ෂේඩ් එකක්. මේ තියෙන්නේ Coffee Toffee. ඊට පස්සේ තියෙන්නේ වියානා එකේ අල්ට්‍රා කලර් රේන්ජ් එකේ number 60 Caramel Nude කියන ෂේඩ් එක. මේකත් ගොඩක් බ්‍රවුන් ස්කින් ටෝන්ස් වලට ගැලපෙන ෂේඩ් එකක්. හැබැයි සමහර වෙලාවට ඔයාට මේක ලිප් ලයින් එකක් එක්ක යූස් කරන්නත් වෙයි. try කරලා බලන්න වටින ලිප්ස්ටික් ෂේඩ් එකක්. ඊළඟට තියෙනවා Revlon brand එකේ ලිප්ස්ටික්ස් ටිකක්. ඉතින් Revlon කියන ඔයාලට ලංකාවේ ලේසියෙන් හොයාගන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක්. මුලින්ම තියෙනවා Revlon එකේ Raisin Rage කියන ෂේඩ් එක 426. මේක හරිම ලස්සන ෂේඩ් එකක්. මේක ක්‍රීමි ෆෝමියුලා එකක්. මෙන්න මේ වගේ ෂේඩ් එකක් තමයි තියෙන්නේ Raisin Rage එක. ඊළඟට තියෙනවා Rum Raisin කියන එක. Rum Raisin එකත් මම පෙන්නන්නම්. Rum Raisin කියන්නේ 423. මේකත් ක්‍රීමි ෆෝමියුලා එකක්. මේක Raisin Rage එක වගේම හැබැයි Raisin Rage එකට වඩා ටිකක් පින්කිෂ් ෂේඩ් එකක් තමයි මේකේ තියෙන්නේ. ඊළඟට තියෙන්නේ Revlon brand එකේ මම තව ආසම ෂේඩ් එකක්. මේ තමයි Revlon matte range එකේ number 14. Shameless කියන ෂේඩ් එක. මම හරිම ආස ෂේඩ් එකක්. මේක ටිකක් මෙන්න මේ වගේ ෂේඩ් එකක්. මූවි ෂේඩ් එකක් තමයි මේක. හරිම ලස්සනයි මේකත් බ්‍රවුන් ගර්ල්ස්ලාට. ඊළඟට Revlon Color Stay range එකේ මෙන්න මේ number 4 Pure Talent තියෙනවා. මේකත් හරිම famous ෂේඩ් එකක්. This is Pure Talent. හරිම ලස්සන ෂේඩ් එකක්. ඊළඟට තියෙනවා මෙන්න මේ Revlon Color Stay Limitless Matte range එකේ number 013 Real Deal කියන ෂේඩ් එක. මේක ටිකක් brownish reddish හරි අමුතු කලර් එකක්. එන්න මේක. නිකන් maroon වගේ ෂේඩ් එකක්. මේක dry down වෙනකොට ටිකක් කලර් එක change වෙනවා. හැබැයි overall මේකත් ලස්සන ෂේඩ් එකක්. ඉස්සෙල්ලා මතකුණා CCUK එකේ තව එකක් තියෙනවා number 17 La La Land. La La Land එකත් ගොඩක් වෙලාවට lip line එකක් එක්ක pair කරගන්න පුළුවන් ෂේඩ් එකක්. ඊළඟට let's move on to the international brands. මෙතන තියෙන්නේ L'Oreal matte range එකේ 665 first move කියන එක. මේක ටිකක් purple shade එකක්. හැබැයි ලස්සනයි. ගොඩක් brown skin tones වලට ලස්සනට complement කරන කලර් එකක්. ඒකත් හරිම ලස්සනයි. ටිකක් pinkish magenta වගේ look එකක් තියෙන්නේ. purple වගේ. මේක මම apply කරාම තියෙන ටිකක් purple look එකක්. මේක තන වීඩියෝ එකක් මම අරගෙන එන්නම්. තාම අරන් ආවේ නැහැ. ඊළඟට my ever favorite Maybelline brand. මුලින්ම තියෙන මෙන්න මේ vinyl ink range එකේ number 10 lippy. මේක හරිම ලස්සන pink shade එකක්. මේක brown lip liner එකක් එක්ක ලස්සනට pair කරගන්න පුළුවන්. So this is number 10 lippy. ඊළඟට තියෙන්නේ මෙන්න මේ Maybelline එකේ Superstay range එකේ 505 entertainer. මේක අලුත් shade එකක්. මේක ටිකක් ලස්සන brown shade එකක්. This is the color.
මේකත් ගොඩක් බ්‍රවුන් ස්කින් ටෝන්ස් වලට ගලපන මේක බ්‍රවුන් වගේම ඔරේන්ජ් මික්ස් එකක්. ඊළඟට තියෙන්නේ ඒ රේන්ජ් එකෙම number 70 Amazonian කියන ෂේඩ් එක. මේක ටිකක් අර entertainer කියන ෂේඩ් එකටම ළඟ ෂේඩ් එකක්. ඔයාලට තේරෙයි ඇප්ලයි කරාම. Amazonian එක තව ටිකක් purple පැත්තට බරයි. sorry orange පැත්තට බරයි. අරක ටිකක් බ්‍රවුන් පැත්තට තමයි බර. කොහමද ෂේඩ්ස් දෙකම ලස්සනයි. ඒවා කැමති නම් ෂේඩ්ස් දෙකම ගන්න බලන්න. නැත්නම් දෙකෙන් එකක් උනත් ගත්තත් ඇති. දෙකම එක වගේ. මං ගාව මේ දෙකම තියෙන්නේ එකක් මට කොලැබ් එකකට හම්බෙච්ච නිසා. අන්තිමට තියෙනවා MAC එකේ world wide famous shade එකක්. top 616 top. මෙන්න මේ වගේ කලර් එකක් තමයි එක. මම හරි මාස ෂේඩ් එකක් මේකත්. ගොඩක් බ්‍රවුන් ස්කින් ගර්ල්ස් ලට ගැලපෙන ෂේඩ් එකක්. ඔයාලට කැමති නම් ලිප් ලයින් එකක් එක්කනත් පෙයා කරගන්න පුළුවන්. ඒකත් එක්කම තව එක MAC ෂේඩ් එකක් තියෙනවා. මේ තමයි අන්තිම ෂේඩ් එක. මේක MAC එකේ 669 warm teddy කියන ෂේඩ් එක. මේකයි টොප් එකයි දෙකම නිකන් ඇප්ලයි කරොත් නම් ඇත්තටම කැතයි. හැබැයි මොකක් හරි කලර් එකක් එක මික්ස් කරලා නැත්නම් බ්‍රවුන් ඩීප් ලයින් එකක් එක හරියම ලස්සනට පෙයා කරන්න පුළුවන් ෂේඩ් එකක්. මගේ නම් කලර් එක චේන්ජ් වෙලාදත් මන්ද ලිප් ලයින් එකේ පාට වැදිලා. MAC වල ලිප්ස්ටික්ස් ටිකක් එක්ස්පෙන්සිව්. හැබැයි ක්වොලිටි එක හොඳයි. ඔයාලට පේනවද මෙන්න මේ දෙකම ටිකක් එක වගේ টොප් එකයි මේකයි දෙකම එක වගේ වර්ම් ටෙඩි එකයි. හැබැයි ඇප්ලයි කරාට පස්සේ ගොඩක් වෙලාට টොප් එක බ්‍රවුන් කලර් එකක් පේන්නේ. වර්ම් ටෙඩි එක ටිකක් මේ වගේ පින්කි කලර් එකක් තමයි පේන්නේ. ඉතින් මේ ෂේඩ්ස් ටික තමයි මට බ්‍රවුන් ගර්ල්ස් ලට රෙකමන්ඩ් කරන්න පුළුවන් ෂේඩ්ස්. මේ හැම ෂේඩ් එකක්ම මාගේ ස්කින් ටෝන් කෙනෙක්ට කිසිම ප්‍රශ්නයක් නැතුව යූස් කරන්න පුළුවන්. මට වැඩි ඩාර්ක් කෙනෙක්ටත් යූස් කරන්න පුළුවන්. හැබැයි ඔයගලට හිතනවා නම් ඒ කලර්ස් වලට හරියට සෙට් වෙන්නේ නැහැ කියලා ඔයාලට පුළුවන් බ්‍රවුන් ලිප් ලයින් එකක් එක මේ කලර්ස් try කරලා බලන්න. ඉතින් ඔයාලට තව ඕන වීඩියෝස් මොන හරි තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. ඔයාලට වෙනම ෆුල් ලිප් එක ඇප්ලයි කරලා පෙන්නන්න ඕනේ කලර්ස් මොන හරි තියෙනවා නම් ඒකත් කමෙන්ට් එකේ දාන්න. මම ඊළඟ වීඩියෝස් වලින් ඒවා අරගෙන එන්න. So girlies, thank you for watching. Bye. Love you all.